දුර ඈත පුංචි ගමක බොහෝම ලස්සන පවුලක් ජීවත් වෙනවා. මේ පවුලේ සීයයි ආච්චි, අම්මයි තාත්තයි දුවලා දෙන්නයි ජීවත් වෙනවා. මේ පවුල ලස්සන වුණත් මේ පවුලේ ආර්ථිකය සහ මේ පවුල ගත කරන ජීවිතය නම් ලස්සන නැහැ. සීයයි තාත්තයි අසල තියෙන විශාල පොල් වත්තක සේවය කරනවා. මේ පොල් වත්තේ අයිතිකාර මහත්මයා බොහෝම සැරපරුෂ කෙනෙක්. ඉතින් මේ සීයයි තාත්තයි මොනතරම් මහන්සි වෙලා වැඩ කළත් ඔවුන්ට හරි හමන් විදිහකින් මුදලක් නම් ලැබෙන්නේ නැහැ. මේ වත්තේ තියෙන පොල් ඇහිඳලා ගස්වල ඇති පොල් කඩලා ඒවා ගණන් කරලා මළු වලට දාලා මේ වත්ත පිටිය සුද්ධ කරලා මේ වත්ත බලාගන්නේ මොවුන් දෙදෙනා. නමුත් මොනතරම් වෙහෙස මහන්සි වෙලා බාරදූරය කටයුතු සිදු කළත් මොවුන්ට කවදාවත්ම සරිලන වැටුපක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සුළු වැටුපෙන් මුළු පවුලටම ජීවත් වෙන්න ගොඩක් අමාරු නිසා මොවුන් බොහෝම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ. අපි මේ ගහ යටට වෙලා හිටියා කියලා නම් කිසිම තේරුමක් නැති පාටයි. දැන් මම වැස්ස නවතින එකක් නෑ. එන්න එන්නම වැස්ස සැරවෙන පාටයි මට නම් පේන්නේ. අපි තෙමෙනවට මේ ලොකු කොළ දෙකකුත් අරගෙන ඉක්මනින්ම ගෙදරට යන්. අපිට නැත්තම් මේ කපේට ගෙදරට ගොඩ වෙන්න විදිහක් නැති වෙයි. බලන්නකො මේ වැස්සේ සැර. ඔව් තාත්තේ, මේ වැස්සෙම හරි කමක් නෑ. මට නම් ඉක්මනටම ගෙදර යන්න ඕනේ. අම්මයි හාමිනේයි බය වෙලා ඇති දැන් අපි තාම නැති හින්දා. අද ගොඩක් පරක්කු වුණානේ වැඩි ඉවර වෙලා එන්න. මේ වැස්සෙම ගෙදර යමු. බලන්නකෝ වැස්සයි හුළඟයි මොන තරම්නම් සැරයිද. ගෙදර වහලෙත් හැම තැනම කැඩිලා. අපි ඉක්මනටම ගෙදර නොගියොත් අපේ ගෙදරට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. හාමිනේටයි අම්මටයි ඉතින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා ඉක්මනටම ගෙදර යමු. මේ මහා හුළඟට වහලෙත් ගැලවිලා යන්න බැරි නෑ. මොවුන් ජීවත් වන නිවාසය බොහෝම අබලන් වෙලයි තියෙන්නේ. වහලෙත් සෑම තැනකම කැඩිලා බිඳිලා ගිහිල්ලා. වැස්සක් වැස්සොත් මුළු ගෙදරම තෙමෙනවා. ඉතින් ඒ බව දැනගත්ත මොවුන් දෙදෙනා අසල තිබුණු ගහකින් ලොකු කොළ දෙකකුත් කඩාගෙන වැස්සෙන් බේරමින් නිවසට ගියා. ඒ යනකොටත් අම්මයි බිරිඳයි ගෙදර බිම තියෙන වතුර ඉවත් කරමින් හිටියා. මේ මහා වැස්සට ගෙදර හොඳටම තෙමිලයි තිබුණේ. අපි හොඳටම බය වෙලා හිටියේ මොකද ඔයාලා දෙන්න තාම ගෙදර ආවේ නැත්තේ කියලා. මේ මහා වැස්සටයි මහා හුළඟටයි ගෙදර කෙනෙක් පිටට ගියාම මොනතරම් බය වෙනවද? ඉක්මනටම ගෙදර එන්න තිබුණානේ. බලන්නකෝ මුළු ගෙදරම තෙමුණා. මේ තරම් වෙලාවක් අපි දෙන්න මේ ගෙදර තියෙන වතුර අයින් කරා. පොඩි දරුවෝ දෙන්නගේ ඇඳත් හොඳටම තෙමිලා. පුළුවන් හැටියට ගෙදර තෙමුණ දේවල් අයින් කරලා වත් පිරිච්ච වතුරත් අයින් කරලා දැම්මා. කොහේ ඉක්මනට එන්න තම්මේ? ඔයා දන්නවනේ මුදලාලි ගැන. නැති වැඩ සේරම අපිට පවරලයි එයා යන්නේ. ඒ වැඩ කරේ නැත්තම් එතන ඉඳන් අපිට අපේ රස්සාවක් නැති වෙනවනව. එනින් ගමනුයි මේ මහ වැස්සට අහුනේ. තාත්තයි මමයි අර ගහක් මුලට වෙලා හිටියා. වැස්ස පායන්නෙම නැති තැනයි මේ තෙමීගෙනම ගෙදර ආවේ. හුළඟේ සැරහින්දා වහලෙට මොකක් හරි වෙයි කියලාත් බය වුණා. ඒකමයි මේ දුවගෙන ආවේ අම්මේ. හරි. දැන් ඉතින් කොහොම හරි ඔය දෙන්න ගෙදර ආවනේ. ඇඟපත පොඩ්ඩක් පිහද ගන්න. මම ගිහින් ඉක්මනටම අපිට කන්න කෑම අරගෙන එන්නම්. පොඩි දුව වැස්සට හරිම බයයි නේද? ගිය වතාවේ අපේ ගෙදර වහල ගැලවිලා ගියාට පස්සේ ඉඳලා කෙල්ලගේ හිතට ආපු බය තව වෙනකන්වත් අඩු වෙලා නෑනේ. බලන්නකෝ වැස්ස පටන් ගත්ත ගමම්ම ගිහින් නිදා ගන්නවා එහින් කනින් පොරවගෙන. කොයිතරම්නම් බයක් ඒ කෙල්ලගේ හිතේ ඇතිද? පව් අපේ මේ අසරණකම් හින්දා පොඩි දරුවෝයි දුක් විඳින්නේ. තවමත් මේ වැස්ස නවතින පාටක් නම් නැහැ. ඉතින් මේ තාත්තා ගෙදර තිබුණු ඉටිකොලයක් අරගෙන ගිහිල්ලා මුළු වහලයම ඒකෙන් වහලා දැම්මා. එතකොට ගෙදර තෙමෙන එක අඩු වුණා. මේ විදිහට වැස්ස කාලයට ඔවුන්ගේ වහලය ඉටිරෙද්දකින් වහන එක මේ තාත්තා පුරුද්දක් විදිහට කරනවා.
මොකද වහලය පිළිසකර කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඉතින් මේ ඉදිරියේද නිසා తాවකාලිකව ඔවුන්ගේ මේ ගෙදර තෙමෙන එක මදකට අඩු වුණා. වහලට ඉදිරියේදී වහලා නම් අපිට මේ වැස්සෙනුයි හුළඟෙනුයි බේරෙන්න බැරි පාටයි. බලන්න ඉදිරියටත් හුළඟ ගියා. මුළු ගෙදරටම දැන් ආපහු වතුර පිටෙන්න පටන් අරන්. ඉක්මනටම මොකක් හරි කරේ නැත්තම් අපේ වහලේ ඔලු උඩටම කඩාගෙන වැටේවි. බලන්න මුළු ගෙදරම වතුරෙන් යට වෙනවා. ඉක්මනටම මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ගෙදර තෙමෙන එක වළක්ව ගන්න ගෙදර තිබුණු භාජන වතුර වැටෙන තැන්වලින් මොවුන් තිබුණා. නමුත් ඒකෙන්වත් මේ ගෙදර තෙමෙන එක ඔවුන්ට වළක්ව ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ තරමටම මේ වැස්ස ගොඩක් භයානකයි. ඉතින් මේ විදිහට දින 2-3ක්ම ඔවුන්ගේ නිවස තෙමුණා. ඒ වගේම වැස්සත් ටික ටික අඩු වෙලා ගියා. මේ වැස්ස අඩු වෙනවත් එක්කම මේ ගෙදර අම්මා බොහෝම හොඳ තීරණයක් ගත්තා. ඒ තමයි Tamanට හැකි උපරිම අයුරින් වැස්ස නැවතිලා තියෙන වෙලාවට Tamanගේ වහලය පිරිසකර කරගන්නවා කියලා. මහත්තයෝ, අදින් පස්සේ ඔයා වැඩ කරන වත්තේ ඉවත් කරන හැම පොල් ගෙඩියක්ම මට දෙන්න. මමයි දුවයි අද ඔයත් එක්ක වත්තේ වැඩට යන්න එන්නම්. ඊට පස්සේ වත්තෙන් අයින් කරන හැම පොල් ගෙඩියක්ම ඔයා අපි දෙන්නට දෙන්න. අපි ඒවත් අරගෙන ගෙදර එන්නම්. ඔයා මට විසික් කරන පොල් ටික විතරක් දෙන්නකෝ. මට ඕනි අපේ ගෙදර කවදාවත්ම තෙමෙන්නේ නැති විදිහට හදාගන්නයි. මාව විශ්වාස කරන්න. විශ්වාස කරලා ඉවත් කරන පොල් ගෙඩි ටික මට දෙන්න. ඔන්න ඉතින් මේ අම්මයි දුවයි තාත්තයි සීයයි එක්ක ඔවුන් වැඩ කරන පොල් වත්තට ගියා. ගිහින් පාවිච්චි කරන්න බැරි බොහෝම කුඩා ප්‍රමාණයේ පොල්, නරක් කුණු පොල්, මේ පාවිච්චි කරන්න බැරි හැම පොල් ගෙඩියක්ම එකතු කරගෙන ඔවුන් නිවසට රැගෙන ආවා. නිවසට රැගෙන ඇවිල්ලා මේ අම්මා පොල් ගෙඩි සුද්ධ කරලා පොල් කටු එකතු කරන්න පටන් ගත්තා. හොඳ පොල් ගෙඩි වලින් කිරි අරගෙන ඒවා උයන්න භාවිතා කළා. බොහෝම කුඩා පොල් ගෙඩි විකුණන්න බැරි නිසා ඒ කුඩා පොල් ගෙඩි හොඳ වුණත් ඒවා විසි කරනවා. ඉතින් ඒවා තමයි මේ අරගෙන ඇවිල්ලා මම උයන්න පාවිච්චි කරන්නේ. බොහෝම හොඳින් පොල් කිරි දාන හින්දා කෑම බීමත් මේ දවස් 2-3 ගොඩාක් රසවත් වුණා. මොනවද දුවේ ඔයා ඔය කරන්නේ? ගෙදරට ඔය පොල් ගෙඩි ටික අරගෙන ආපු වෙලාවේ ඉඳලා පොල් මද ඉවත් කර කර කටු එකතු කරනවා. ඔයා දැන් ඔය මොකද්ද කරන්න හදන්නේ? අඩුම තරමින් කරන දෙයක්වත් කිව්වනම් අපිටත් ඔයාට උදව් කරන්න පුළුවන්. ඔන්න බලන්නකො මම මොකද්ද කරන්න කියලා. ආපහු කවදාවත්ම අපේ ගෙදර තෙමෙන්නේ නැති වෙන්න ගොඩක් ලස්සනට ගේ හදන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඔයාලා දෙන්නත් ඇවිත් මට උදව් කරන්න. මේ පොල් ගෙඩි වලින් පොල් කටු වෙන් කරගන්න මට උදව් කරන්නකෝ. එතකොට ඉක්මනටම මට මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. ඊළඟ වැස්ස කවදායිද දන්නේ නැහැ. ළඟදීම ආපහු වැහි කාලෙනවනේ. ඊට කලින් කොහොම හරි කරලා අපේ වහලේ හදලා ඉවර කරන්න ඕනේ. අනේ ඇවිත් මට උදව් කරන්න. මේ ආච්චි අම්මයි දුවයි එකතු වෙලා අම්මට උදව් කරන්න පටන් ගත්තා. Tamanගේ අම්මා මොකක්ද කරන්න යන්නේ කියලා නම් මේ දුව දන්නේ නැහැ. නමුත් Tamanගේ අම්මව විශ්වාස කරලා පුළුවන් උපරිමයෙන්ම Tamanගේ අම්මට මේ දුව උදව් කළා. මේ ආච්චි අම්මත් මොවුන් දෙදෙනාට උදව් කරන්න පටන් ගත්තා. ඒ Tamanගේ ලේලිය කොහොම හරි කරලා මේ ගෙදර වැස්සෙන් තෙමෙන එක නවත්වාවි කියන දැඩි විශ්වාසය මත. කොහොමද මහත්තයෝ අද කෑම ටික? මම විශ්වාස කරනවා වෙනදටත් වඩා අද කෑම ගොඩක් රසට ඇති කියලා. ඔයාලට කෑම රසයිද? කෑම ටික නම් පුදුම රසයි හාමිනේ. මට තව කන්න හිතෙනවා. මේ ටික කාලිවර වුණාම තව කෑම ටිකක් ගන්න තියෙයිද? ඒ තරමටම රසයි. මොකද්ද මේ දවස් 2-3ක ඉඳලා කෑමවල තියෙන වෙනස? මුදලාලි මේ පොල් ගෙඩි අයින් කරන්නේ ඒ පොල් ගෙඩි හොඳ නැති නිසා නෙවෙයි. ගොඩක් පුංචි නිසායි. මේ පුංචි පොල් ගෙඩි විකුණන්න බෑ. වෙළඳ පොලේ කවුරුත් ගන්නෙ නෑනේ.
මේවා විසිකලාට මේවල තියෙන මදය බොහෝම හොඳයි. පුංචි නිසයි මේවා විසික් කරන්නේ. ඒත් මදයේ කිසිම වෙනසක් නැහැ. ඉතින් මම මේ පොල් ගෙඩි අරගෙන ඇවිල්ලා ඒ වගේ මදය අරගෙන හොඳට අඹරලා ඒ වගේන් පොල් කිරි ගන්නවා. ඊට පස්සේ හැම ව්‍යංජනයකටම පොල් කිරි දානවා. මීට කලින් ඉතින් අපි පොල් කිරි එහෙම දාලා ව්‍යංජන කාලා නැහනේ. අපිට පොල් ගෙඩියක් ගන්නවත් වත්කමක් නැහැ. ඒකයි අපිට මේ තරම් කෑම රසට දැනෙන්නේ. පොල් කිරි දැම්මහම කෑම මොන තරම් රස වෙනවද නේද? අනේ කවදා හරි දවසක අපිටත් අපේ දරුවෝ දෙන්නට මෙහෙම පොල් කිරි, තෙල්, මිරිස් හොඳට දාලා කෑම වේලවල් දෙන්න තිබ්බනම් මොන තරම් හොඳයිද? අපිත් කොහොම හරි ඉක්මනටම දියුණු වෙමු. අපේ දරුවන්ට හොඳ කෑම වේලක් දෙන්න පුළුවන් තරමට දියුණු වුණා නම් මට හොඳටම ඇති. කාලය මෙහෙම ගෙවිලා ගියා. පොල්කටු විශාල ප්‍රමාණයක් එකතු කරගත්ත මොවුන් ඔවුන්ගේ නිවසේ වහලය පොල්කටු වලින් ආවරණය කළා. ආපහු කවදාවත්ම වැස්සෙන් තෙමෙන්නේ නැති විදිහට පොල්කටු භාවිතා කරලා ඔවුන්ගේ වහලය පිළිසකර කරගත්තා. පසුව වත්තේ මුදලාලි ඉවත් කරන පොල් ගෙඩි බොහෝම සුළු මුදලකට මිලදී අරගෙන ඒ වාගේ මදය පොල් පිටි බවට පත් කළා. මිනිස්සු පොල් ගෙඩි අරගෙන ඒ වාගෙන් පොල් කිරි අරගෙන ව්‍යංජනවලට දානවට වඩා මේ පොල් පිටි අරගෙන ව්‍යංජනයට දාන එක ගොඩාක් මිනිසුන්ට පහසු වුණා. ඉතින් ඔවුන්ගේ මේ කුඩා ව්‍යාපාරයත් ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා. ආපහු කවදාවත්ම මේ ගෙදර තෙමුනෙත් නැහැ. ඔවුන්ට කෑම බීමට අඩුපාඩු තිබුණෙත් නැහැ. මේ බිරිඳගේ දක්ෂකම නිසා අවසානයේදී ඔවුන්ට කුඩා ව්‍යාපාරයකුත් පටන් ගන්න පුළුවන් වුණා. ඔවුන්ගේ ජීවිත ගොඩක් සාර්ථක වුණා.